මුහුදේ පර්වත තියෙනවා. වාටකම් කාලෙට පර්වතයට උඩින් මහ වතුර ගහනවා. දැකලා ඇති. චොස්! ඩබස්! විවිධ ශබ්ද වලින් ඒ පර්වතයට වදිනවා. සමහර වාරකම් කාලේ සුනාමි ආපු අවස්ථාවට අපි බලන් හිටියනම් ගල පේන්නේ නැති වෙන්න කුණාටු වෙනවා, රැළ එනවා. ආයේ වාරකම් කාලේට මාස 3ක් විතර ගල පේන්නේම නැහැ. මෙන්න මාස 3කට පස්සේ ගල හොඳට සුද්ධ වෙලා ගෙසවලත් අයින් වෙලා මේ සුදු පාටට ආයෙත් අපිට මුහුදේ ගල පේනවා. කවුද පෙරදුනේ? රැල්ලද මුහුදද පෙරදුනේ? නැත්තම් ගලද පෙරදුනේ? ගල පෙරදුන්නේ නැහැ. ගල කුණාටු වලදී වාරකම් කාලේදී වතුර පාරදී ගල සුද්ධ වෙලා දිලිසි නැවත තිබ්බතනම තිබෙනවා. ක්‍රිස්තියානි කාර්යගේ ජීවිතයත් ඒ වගේමයි. අපිට එන පීඩා කුණාටු අපිට ලස්සන කරලා ආයෙත් ලෝකෙට පෙන්වන්න සලස්වනවා. ඒසාව මුහුද මැද තිබෙන පර්වතයක් වාගේ නොසලී සිටින්න ස්වාමීන් වහන්සේ ඔබයි මාවයි තෝරලා තිබෙන්නේ දවසක එතුමාගේ ස්වභාවයෙන් ලෝකෙට පෙන්වන්න. ඒකයි මම කිව්වේ ආලෝකයක් පෙනෙන්න නැහැ. අඳුර එතරම් ගණයි. මේ ක්‍රිස්තියානි ජීවිතයේ අභියෝග වලට මුහුණ දෙන්න පුළුවන් අයට විතරයි ජය ගන්න පුළුවන්. නැත්තම් ඔබ ආවට වඩා වේගෙන් අපිත් ඔතෙන්ද ගියා කියලා මෙතෙන්ටත් බැනලා දෙවියන් වහන්සේලා බැනලා ඔබ දුවන්න පටන් ගන්නවා. අද දවසේ ඔබව ස්වාමින් වහන්සේ කැඳවනවා නොසලී බලා සිටින්න. ඔබට දෙවියන් වහන්සේත් එක්ක ඉන්න බෑ, මේ ප්‍රශ්න දරා ගන්න බෑ, මට උත්තර නැහැ කියලා ඔබට හිතෙනවා නම් ඒකේ තේරුම තමයි ඔබට තමයි දෙවිය සැලැස්මම තියෙන කෙනා.